අපි හෙල්දි වෙන්න හිතුවහම ගොඩක් වෙලාවට හිතන්නේ කෑම අඩු කරන්න ඕනේ, බත් නවත්තන්න ඕනේ, නැත්තම් මීල් ස්කිප් කරන්න ඕනේ කියලා. ඒත් ඇත්තටම හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය නියුට්‍රිෂන් ලැබෙන විදිහට බැලන්ස් විදිහට කන එක. අද මං හදන්න යන්නේ නෙළුම් වල ව්‍යංජනයක්. නෙළුම් වල කියන්නේ අපේ සාම්ප්‍රදායික ආහාර එළවලුවක්. ඒකේ තන්තු තියෙන නිසා බැලන්ස් ඩයට් එකකට එකතු කරගන්න හොඳ කෑමක්. ඒ වගේම විටමින් C ලැබෙනවා. හැමදාම පර්ෆෙක්ට් ඩයට් එකක් අපිට ෆලෝ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි කැමති කෑමක් කන්න පුළුවන්. ඇත්තටම වැදගත් වෙන්නේ ආහාර වේල නෙමෙයි අපි හැමදාම කරන ආහාර රටාව. ඒ වගේම වතුර ප්‍රමාණවත්ව බොන එක, එළවලු සහ පළතුරු එකතු කරගන්න, ප්‍රෝටීන් එකතු කරගන්න ආහාර වේලා අපේ ආහාර වේලට අපි හෙල්දි වෙන්න හිතුවහම හැමදාම එක්ස්පෙන්සිව් ෆුඩ්ම හොයන්න ඕනේ නැහැ. අපේ ගෙදරට හුරු අපේ රටේ ලේසියෙන් හොයාගන්න පුළුවන් ආහාර වලින් අපිට හොඳ කෑමක් හදාගන්න පුළුවන්. මතක තියාගන්න හෙල්ත් වෙනවා කියන්නේ තමන්ට දඩුවම් කරගන්න එක නෙමේ, තමන්ගේ ශරීරයට ආදරයෙන් සලකන එක. ඉතින් මං විශ්වාස කරනවා ඔයගොල්ලෝ මේ මීල් එක එන්ජොයි කරයි කියලා.